තිරුවන් සරණයි කඩවර සෝන්කාලී දේවාලය. ඉතින් අප්‍රේල් මාසයේ 21 වෙනි දිනත් සුපුරුදු පරිදි ආකාරයෙන් රාජකාරී සිදු කරා. ඒ වගේම තමයි අලුතෙන් වසීගුරුකම් සිදු කරගන්න කුවේට් රටේ සහ මාලදීව රටේ දරුවෝ දෙන්නෙක් මට රාජකාරිය බාර දුන්නා. ඒ වගේම තමයි පෙර දරුවන්ගේ රාජකාරිය බාරගත්ත ඒ ජීවම් අදාළ කටයුතුත් 21 වෙනි දිනේ ඊයේ දිනේ රාජකාරී සිදු කරා. ඊයේ දිනේ රාජකාරී සිදු කරලා ඉවර වෙනකොට පාන්දර 2 විතර වුණා. සියලු දේවල් ඒ ආකාරයෙන් සිදු කරා. ඒ වගේම තමයි දේවාලයට පැමිණි පිරිසක් සිටියා සාත්‍තර බලා ගන්නට. ඒ වගේම තමයි දුරකථන මාර්ගිනුත් සිටිය දරුවෝ සාත්‍තර බලා ගන්න. ඒ අදාළ කටයුතු සියලු දේවල් සිදු කරලා දුන්නා. ඉතින් දිනපතා ඒ ආකාරයෙන් රාජකාරී සිදු කරනවා. ඒකයි කඩවර සෝන්කාලී දේවාලයේ වෙනස. කරන දේ හරියට කරනවා. හොඳින් හරි නරකින් හරි මං අදාළ දේ සිදු කරලා දෙනවා. ඒකයි කඩවර සෝන්කාලී දේවාලයේ වෙනස. ඉතින් මාගේ දරුවන්ට කඩවර අප්පච්චි අම්මා සෝන්කාලී මෑණි වහන්සේගේ පිහිටයි.